එතකොට අද අපි බලන්න ඉන්නේ මේ ධානාන්ති පිළිබඳ වෙනු සම්බන්ධ අපි පාඩම කරනවා. එතකොට මේකෙන් ප්‍රශ්න ටිකක් තමයි සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට තියෙන ප්‍රශ්න ඒ ප්‍රශ්න වලින් තමයි අන්තිම ප්‍රශ්න ටික සාකච්ඡා කරලා පාඩම දෙන්න පුළුවන් කරන්නේ. හරියට දෙන්න කවුරුන් අනිවාර්යයෙන්ම බලන්න. ඒක තමයි අපි ඇවිල්ලා බස්සෙත් කරන්නේ. පාඩමයි ගරු දෙන්න. එතකොට මේ දෙන්නේ මොනවද කියලා පොත අභ්‍යාසය මේක නේද? එතකොට මුලින්ම අපි බලමු ධාරා විද්‍යුතය පිළිබඳ මෙනු පාඩමේ අභ්‍යාස. ඔයගොල්ලන්ගේ ළඟ අච්චුකට ඇතිනේ. ඒක අරගෙන බලන්න ගන්න. බලමු. විද්‍යුත් ධාරාවක් කියන්නේ මොනවද කියනවා පහත ඡේදයේ ස්ථන් උචිත පද යොදාගෙන සම්පූර්ණ කරන්න කියලා. විද්‍යුත් ධාරාවක් යනු සමීකෘත පරිපථයකින් ගණන සමූහයක් කියලා කියනවා. ඒතර විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ඒක සමීකෘත පරිපථයකින් අනිවාර්යෙන් පරිපථය අනිවාර්යෙන් සමීකෘත වෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන්ම පරිපථය වැහිලා තියෙන්නේ වැහිච්ච පරිපථයක් වෙන්නේ. පරිපථය කොහෙන්ද? වැහිලා තියෙන්නේ මෙහෙම කැඩිලා තියෙන්නේ නැහැ. දියුණු වෙලා තියෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම පරිපථය මොනවා වෙන්නද? සම්මුත වෙනවා. සම්මුත පරිපථයකින් තමයි අනිවාර්යෙන්ම ධාරාවක් කියලා ගන්නවා. පරිපථය අනිවාර්යෙන්ම සම්මුත වෙන්න ඕනේ. පරිපථය අනිවාර්යෙන්ම සම්මුත වෙන්න ඕනේ. පරිපථය සම්මුත වෙනවා කියන්නේ අනිවාර්යෙන්ම පරිපථය එහෙම ලැබුණු පරිපථයක් වෙන්නේ. කොහෙන්ද මෙහෙම දියුණු වෙලා තියෙන්නේ? අනිවාර්යෙන්ම පරිපථය සම්මුත කියලා තියෙන්නම ඕනේ. ධාරාවක් යනවා අනිවාර්යෙන් පරිපථය සම්මුත වෙන්න ඕනේ. පරිපථය මේ අනිකොලින් කැඩිලා තිබුණොත් එතනින් ධාරාවක් යන්නේ නැහැ. ඉතින් පරිපථය විද්‍යුත් වෙලා තිබුණොත් කොහෙන්ද ධාරාවක් එතනින් ඉන්නේ. අනිවාර්යෙන්ම පරිපථය සම්මුත වෙන්න ඕනේ. ඒත් අපි කියන්නේ මොකක්ද මේ ධාරාවක් කියලා එතකොට අපි කියන්නේ. මෙතන කියන මොන සමූහයක්ද මේ? අපි කිව්වා ධාරාවක් කියලා කියන්නේ මොකක්ද? ධාරාවක් කියලා කියන්නේ මොකක් කියලාද අපි කිව්වේ? ධාරාවක් කියලා කියන්නේ ආරෝපණ සමූහයක්. අපි කිව්වා ආරෝපණ යන දිශාවට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගමන් කරන්නේ කියලා නේ. ආරෝපණ කියන්නේ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන. ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මොන දිශාවටද? ඊට විරුද්ධ දිශාවට තමයි ධාරාව ගමන් කරන්නේ. ඒත් අපි දන්නවා ධාරාව ගමන් කරන දිශාව. ඒ නිසා ඉලෙක්ට්‍රෝන ගණන යන දිශාව මතක තියාගන්න ඕනේ නේ. මේ ධාරාව යන්නේ ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයට. ධන අග්‍රයේ ඉඳලා ඍණ අග්‍රයට තමයි ධාරාව ගමන් කරන්නේ. එහෙනම් මේක විරුද්ධ දිශාවට තමයි මොනවා යන්න ඕනේද? ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න ඕනේ. එහෙනම් මෙතන කියන්නේ විද්‍යුත් ධාරාවක් යන සම්මුත පරිපථයකින් ගණන මොන සමූහයක්ද? ආරෝපණ සමූහය. ආරෝපණ සමූහයකි. ඒක කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි බලමු මේ පච්චපුතේම තියෙන ඕගොල්ලන්ගේ ධාරාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒකේ ධාරාව කියලා කියන එකේ වචනයට දීලා තියෙන්නේ ඕකම වගේ තමයි. මේ සම්මුත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. විද්‍යුත් ආරෝපණ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ සම්මුත පරිපථයකින්. ඒ නිසා මේ වාක්‍ය අනිවාර්යෙන් මතක තියාගන්න. පේපර් එකේ අහන්න පුළුවන් ධාරාවක් කියන්නේ මොකක්ද කියලා. ඒක අනිවාර්යෙන් අපි කියන්න ඕනේ සම්මුත පරිපථයකින්. නිකම් පරිපථයකින් කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි. මොකද විවෘත පරිපථයකින් ධාරාවක් කියන්නේ නැහැ. සම්මුත වෙන්න ඕනේ පරිපථය අනිවාර්යයෙන්. නිසා සම්මුත පරිපථයකින් විද්‍යුත් ආරෝපණ ගලා යාම විද්‍යුත් ධාරාවක් ලෙස හැඳින්වේ. එතකොට එතන ඉන්න ඕනේ ආරෝපණ නැත්නම් විද්‍යුත් ආරෝපණ සමූහයක්. හරි. ආරෝපණ කිව්වත් හරි නමුත් විද්‍යුත් ආරෝපණ කියනවා වඩා හොඳයි. අච්චුබල තියෙන මෙහෙම කියලා. ඒ නිසා අපි ලියමු විද්‍යුත් ධාරාවක් කියන සම්මුත පරිපථයකින් ගලන විද්‍යුත් ආරෝපණ සමූහයක. නිකන් ආරෝපණ ලියන්න බෑ විද්‍යුත් ආරෝපණ. විද්‍යුත් ආරෝපණ සමූහයකි. හරි. ඊට පස්සේ සෑම විටම විද්‍යුත් ධාරාවක් ගලනුවේ කොහේ ඉඳන් කොහෙද? අපි කිව්වා හැම විත්තිස්සෙම විද්‍යුත් ධාරාවක් ගලන්නේ මම එඳන් දෙනවා බැටරියක්. මම බැටරියක් එඳන් දෙන්නවා මේ බැටරිය ධනාග්‍රය සහ ඍණාග්‍රය කියලා එකක් මම එඳන් දෙනවා. බැටරියක් ගත්තා බැටරිය කියන ධනාග්‍රය සහ ඍණාග්‍රය. සාමාන්‍ය ධනාග්‍රය තමයි විද්‍යුත් විභවය වැඩිම. විභවය කියන එක වැඩිම ධනාග්‍රය. විභවය වැඩි ධනාග්‍රය. විභවය අඩු ඍණාග්‍රය. ඒ නිසා තමයි ධාරාව කියන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට ගලාගෙන යනවා. ධාරාව ගලාගෙන යන්නේ ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට. ඒ ධාරාව ධනාග්‍රයේ ඉඳලා ඍණාග්‍රයට ගලන්නේ. ධනාග්‍රය තමයි විද්‍යුත් විභවය වැඩි. විද්‍යුත් විභවය අඩු ඍණාග්‍රය. ඒතකොට විද්‍යුත් විභවය වැඩි ධනාග්‍රයේ ඉඳලා විද්‍යුත් විභවය අඩු ඍණාග්‍රයකට තමයි ධාරාව ගලන්නේ. එතකොට ඒක තමයි මේකේ කියන්නේ.
මේක කියන්නේ විද්‍යුත් ධාරාවක් ගලනුයේ සෑම විටම විද්‍යුත් ධාරාවක් ගලනුයේ වැඩි තැන සිට විද්‍යුත් විභවය තැන දක්වා. එහෙනම් මොකද්ද? සෑම විටම විද්‍යුත් ධාරාවක් ගලනුයේ විද්‍යුත් විභවය වැඩි තැන සිට විද්‍යුත් විභවය වැඩි තැන සිට විද්‍යුත් විභවය අඩු තැන දක්වාය. විද්‍යුත් විභවය අඩු තැන දක්වාය. සෑම විටම විද්‍යුත් ධාරාවක් ගලනුයේ විද්‍යුත් විභවය වැඩි තැන සිට විද්‍යුත් විභවය අඩු තැන දක්වාය. අපිට විද්‍යුත් විභවය වැඩි තැන ඉඳලා විද්‍යුත් විභවය අඩු තැනටයි ගලන්නේ. ඒක කවුද විද්‍යුත් විභවය වැඩි? සාමාන්‍යයෙන් ධනාංගය තමයි විද්‍යුත් විභවය වැඩි. සාමාන්‍යයෙන් ඍණාංගය තමයි විද්‍යුත් විභවය අඩු. ඒ නිසා අපි කියන්නේ ධාරාවක් කියන්නේ ධනාංගයේ ඉඳලා ඍණාංගයට කියලා. ඒක ඊළඟ කියන්නේ ඒක. කෝෂයක ස්ථන අග්‍රය යනු විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ වන අතර. ඒතර විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ මොකද්ද මොනාංගයද? ධනාංගය. කෝෂයක ධනාංගය යනු විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ වන අතර. අග්‍රය විද්‍යුත් විභවය අඩු ස්ථානයයි. ඒතර ඍණාංගය තමයි විද්‍යුත් විභවය අඩු ස්ථානය. එතකොට කෝෂයක විද්‍යුත් ධනාංගය විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ වන අතර ඍණාංගය විද්‍යුත් විභවය අඩු ස්ථානයයි. අන්නේ විදිහට ඒක පුරව ගන්න පුළුවන්. එතකොට ඒක හරිනේ. මේ ප්‍රශ්න ටිකට මේ උත්තර ටික හම්බුනානේ ඒක තේරුණානේ නේද? ඊට පස්සේ අපි බලමු ඊළඟ ටික. ඒතර ඒ ටික හම්බුනේ විද්‍යුත් ධාරාවක් යනවා සංයුත පරිපථයකින් ගලන විද්‍යුත් ආරෝපණ සමූහයකින් සමවිත විද්‍යුත් ධාරාවක් ගලා යන්නේ විද්‍යුත් විභවය වැඩි තැන සිට විද්‍යුත් විභවය අඩු තැන දක්වාය. කෝෂයක ධනාංගය යන විද්‍යුත් විභවය වැඩි ස්ථානයේ වන අතර ඍණාංගය විද්‍යුත් විභවය අඩු ස්ථානයේ. ඒක හරි. ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ බලමු. රූපයේ දැක්වෙන එක්තරා ශිෂ්‍යයෙකු දැක්වෙන්නේ එක්තරා ශිෂ්‍යයෙකු වර්ගයක දෙකලවර විභවාන්තරය වැඩිම සඳහා සැකසුම් ඇතවුමකි. එතකොට ඇතවුම අපි අඳගමු. ඒ ඇතවුම කියන්නේ ඇතවුමේ මම දෙන්නවා. මේ සංකේත ගැන කතා කරලා. මෙන්න මේ වගේ බහුමක් ධාරයක මැද කටිකයක් තියෙනවා නම් මේක තමයි බල්බය. බල්බය පෙන්වන්නේ අපි උන් මෙතන බල්බයක් කැමෙන් ඉන්න බෑනේ. මේ මේකේ මේ බල්බය කිත්තම් කියන්නේ නේ. ඊපස්සේ එක කෝෂයක් තියෙනවා. අපි කිව්ව කෝෂයේ දිගාග්‍රය මනාග්‍රය කෝෂයක මේ වගේ කෙටියාග්‍රය තමයි ඍණාග්‍රය. ඊට පස්සේ මෙන්න මෙතනට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරලා V කියන. ඒ කියන්නේ නැරඹිලා අපි දන්නානේ වෝල්ට් මීටරය කියන්නේ මෙහෙම සම්බන්ධ වෙන්න බැහැ කියන්නේ. පොඩ්ඩක් ඉන්න මම මේ ස්ක්‍රීන් ෂෙයාර් එකක් ලයින් කළා. හරි. මෙහෙම සම්බන්ධ වෙන්න පුළුවන් වෝල්ට් මීටරය. නේ. දැන් මේ වගේ රවුමක් නැද්ද කටකයක් දාන තියෙනවා නම් මේක තමයි බල්බය. ඒතර මේ දින ස්විච් එක. ධනාත්මකයේ දිගයි කෙටියාග්‍රය ඍණාග්‍රය මේ තමයි වියලි කෝෂය. එතකොට මේ වෝල්ට් මීටරය අපි දන්නවා වොල්ට් ඇතුලේ V කැපිටල් V කියලා දාලා ඉතින් වෝල්ට් මීටරය. එතකොට මේ වෝල්ට් මීටරේ කොහොමද මෙතනට ආවේ? කියන්නේ සාමාන්‍ය වෝල්ට් මීටරයක් කිව්වේ මෙහෙම බල්බ් එක තියෙනවා නම් බල්බ් එකේ විදුහාන්තරය හොයන්නේ මේක මේ අතර. එක්ක යටට මෙහෙම සමාන්තරගත මේ වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්නේ. මේ වගේ මෙතන මේ පරිපථයේ කඩලා මෙතනට එන්න පුළුවන් කවුද? මේ මීටරය. ශ්‍රේණිගතව සම්බන්ධ වෙන මීටරය. මේ මෙතන වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා තියෙනවා. එක්ක ඒක වැරද්දක්ද මොකක්ද කියලා බලන්න මේ ගාන කියලා. ඒක මේ ටික අපි තේරුම් ගන්න. මේ මොකද අනිත්‍ය අපි තේරුම් ගන්න ඉන්නේ ළඟදී අපිට මොකක් හරි අවුලක් තියෙන ප්‍රශ්නයක දීලා ඇති සමහරවිට. ඒ තමයි නියම පැඩ් එක නම් ඒක මතක් වෙන්න ඕනේ. අපි හරියටම ඔය ඔක්කොම කළා හරි. ඒක පළවෙනි එක. අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම සඳහා පරිපථයේ සුදුසුද? අපිට කියන්නේ බල්බයක දෙකලවක විභවාන්තරය හොයන්න. ඒතර බල්බයේ දෙකලවක විභවාන්තරය හොයන්න නම් මේ එක කෙලවරක් බල්බේ මේ බල්බේ අනිත් කෙලවර මෙන්න මෙතනට තමයි වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්නේ. එතන වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්න ඕනේ සමාන්තරගතව. වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්න ඕනේ සමාන්තරගතව. ඒක අපේක්ෂිත අරමුණ තමයි මේගොල්ලෝ මේ බල්බ් එකේ දෙකලවක විභවාන්තරය හොයන්නේ. ඒ කියන්නේ මෙන්න මේ කෙලවරේ මෙන්න මේ කෙලවරේ විභවාන්තරය හොයන්න තමයි මේගොල්ලන්ට ඕනේ. ඒ දෙකලවක විභවාන්තරය හොයන්න අපිට ගන්න වෙන්නේ වෝල්ට් මීටරය. ඒක කොහොමද මේ වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්නේ? මේක සම්බන්ධ වෙන්නේ. මේ දෙකලවක විභවාන්තරය හොයන්න මේකට සමාන්තරගතව සම්බන්ධ වෙන්නේ. එක්ක මේ පැත්තේ එක්ක මේ යටි සම්බන්ධ කරගන්න. එතකොට මේ අපේක්ෂිත අරමුණු ඉක්ම ගන්න පුළුවන් මෙතනින් වෝල්ට් මීටරේ සම්බන්ධ කරලා දැන් වෝල්ට් මීටරේ මෙතනින් සම්බන්ධ කරලා අපේක්ෂිත අරමුණු ඉක්ම ගන්න බෑ. ඒ නිසා අපේක්ෂිත අරමුණු ඉක්ම ගන්න පුළුවන්ද කියලා යන්නේ. ඒක අපේක්ෂිත අරමුණු ඉක්ම ගන්න බෑ. ඒක අපේක්ෂිත අරමුණු ඉක්ම ගන්න බෑ කියලා එන්නේ. අපේක්ෂිත අරමුණු ඉක්ම කර ගැනීමට
සඳහා පරිපතේ සුදුසුද? පරිපතේ සුදුසු නැහැ. ඔබේ පිළිතුර සඳහා හේතු දක්වන්න. හේතුව තමයි වෝල් මීටරය මෙහි සම්බන්ධ කර ඇත්තේ කියන්නේ වෝල් මීටරය මෙහි සම්බන්ධ කර ඇත්තේ ශ්‍රේණිගතවය. ඔබේ පිළිතුර සඳහා හේතු දක්වන්න අපේක්ෂිත අවමන ඉදු කරගන්න බැහැ කියලා කිව්වේ ඇයි? මෙහිදී වෝල් මීටරය සම්බන්ධ කර ඇත්තේ පරිපතයට ශ්‍රේණිගතවය. ශ්‍රේණිගතවය. පරිපතයට ශ්‍රේණිගතව තමයි වෝල් මීටරය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකයි අපේක්ෂිත අවමන ඉදු කරගන්න බැරි. ඔබේ පිළිතුර සඳහා හේතුව තමයි ඒක. එතකොට ඒක තමයි අපි සඳහන් කරපු දෝෂය. අපි නිවැරදි කිරීම පෙන්වන්න ඕනේ ඒකදී. ඔබේ පිළිතුර සඳහා හේතු දක්වන්න කිව්වොත් පරිපතේ සුදුසු නැහැ කියලා නෙවෙයි කිව්වේ මේ පරිපතේ. මේ බල්බ් එකේ විභවන්තර කරනවා ඊට අපි කියන්න ඕනේ. මෙහිදී පරිපතයට වෝල්ට් මීටරය සම්බන්ධ කර ඇත්තේ ශ්‍රේණිගතවය. ඒක තමයි හේතුව මේක සුදුසු නැහැ කියලා අපි කියන්නේ. ඒක ඔබ සඳහන් කළ දෝෂය නිවැරදි කර පරිපතේ නැවත අඳින්න. අපි සඳහන් කරපු දෝෂය නිවැරදි කරනවා කියන එක අපි පොඩ්ඩක් ලියමු. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය විදිහට ලියන්න. දෙවෙනි ප්‍රශ්නෙට උත්තර ලියුවානේ. පරිපතයට වෝල්ට් මීටරය සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගතවය. ඒක තමයි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය. ඒකයි සුදුසු නැහැ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය ලියන්න. ඔබ සඳහන් කළ දෝෂය නිවැරදි කර පරිපතේ නැවත අඳින්න කියන්නේ එතකොට මෙහිදී වෝල්ට් මීටරය විභවාන්තරය මැනීමට අවශ්‍ය බල්බයට සමාන්තරගතව සම්බන්ධ කළ යුතුය. මෙහිදී වෝල්ට් මීටරය විභවාන්තරය සෙවීමට අවශ්‍ය බල්බයට සමාන්තරගතව සම්බන්ධ කළ යුතුය. සමාන්තරගතව සම්බන්ධ කළ යුතුය. ඒක තමයි තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරය. ඊට අපි ඒක ඇඳලා පෙන්නනවා. එතකොට වෝල්ට් මීටරේ මෙතන එන්න විදිහක් නැහැ. ඒක මෙතනින් අපි වෝල්ට් මීටරේ අයින් කළා. එතන සාමාන්‍ය විදිහට පරිපතයට අපි සංවේගය ගන්න ඕනේ. කළා මෙන්න මෙතනට තමයි වෝල්ට් මීටරේ සම්බන්ධ. මෙන්න මෙතනට වෝල්ට් මීටරේ සම්බන්ධ වෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි වෙන්න නිසා අපි මොකක්ද පන්නනවා. හරිද? මෙන්න මේක මෙන්න ස්විච් එක මෙන්න පෝෂ් එක මෙන්න මෙතනට තමයි වෝල්ට් මීටරේ සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ අංගය මේ පෝෂේ මේ අංගය එකක් බලවි මේ අනිත් අංගය. එතකොට මේ අංගය කොහෙට හරි මේක මේ සමාන්තරයටයි සම්බන්ධයි. මේ අංගය ඊටාපුවෙන් මෙතනට සම්බන්ධ වෙනවා. මේ අංගය මේක අංගය මෙන්න මේ වයරකට සම්බන්ධයි. ඒ කියන්නේ මේක නැත් එකක් වෙයි මේ අංගය විභවාන්තරය තමයි මෙතන දෙන්න. මේ වෝල්ට් මීටරෙන් දෙන්න. තේරුණා? බල්බේ මේ කොටසේ යනවා විභවයයි මේ කොටසේ විභවය අතර වෙනස තමයි මෙතන මේ වෝල්ට් මීටරෙන් දෙන්නේ. මේ වයර එක මේ වයර එකේ ගෙනල්ලා ගෙනුනොත් මොකද වෙන්නේ? ඉතින් මෙතනනේ වෙන්න විභවයක් වෙන්නනේ කියන්නේ විභවය එකම නෙමෙයි එකම වයර එකක්. දැන් මෙතනදී මේක වයර එකක් මේ ආග්ගයට සම්බන්ධයි. බල්බේ මේ ආග්ගයට සම්බන්ධ මේ වයර එක. ඒ නිසා අපි වෝල්ට් මීටරේ මෙතනට ඒ වයර එක සම්බන්ධ වෙනවා. මෙතනට මේ වයර එක සම්බන්ධ. මේ අංග දෙකේ විභව අන්තරය තමයි මේ වෝල්ට් මීටරේ එන්නේ. ඒක සමාන්තරව තමයි සම්බන්ධ වෙන්න ඕනේ. එතකොට මේ විදිහ තමයි නිවැරදි විදිහ. මේ විදිහට තමයි සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ඒක පැහැදිලියි. ඊට පස්සේ අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ කියන්නේ පරිපතේ සඳහා වෝල්ට් මීටරයක් සම්බන්ධ කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු දෙකක්. ඒකට එකක් ලියා ගන්න අපි සැලකිලිමත් වෙන කරුණක් තමයි වෝල්ට් මීටරය සමාන්තරගතව පරිපතයට සම්බන්ධ කළ යුතුය. වෝල්ට් මීටරය සමාන්තරගතව පරිපතයට සම්බන්ධ කළ යුතුය. එකක් තමයි ඒක සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි වෝල්ට් මීටරය සමාන්තරගතව පරිපතයට සම්බන්ධ විය යුතුය. ඊට තව එකක් අපි ලියා ගත්තොත් අපිට කියන්න පුළුවන් වෝල්ට් මීටරයේ රතු අග්‍රයට විද්‍යුත් සැපයුමේ ධනාග්‍රයත් වෝල්ට් මීටරයේ කළු අග්‍රයට ඒ කියන්නේ වෝල්ට් මීටරයේ ඍණාග්‍රයට විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රයත් සම්බන්ධ කළ යුතුය. වෝල්ට් මීටරයේ රතු අග්‍රයට එනම් ධන අග්‍රයට වෝල්ට් මීටරයේ රතු අග්‍රයට එනම් ධන අග්‍රයට විද්‍යුත් සැපයුමේ ධනාග්‍රයත් වෝල්ට් මීටරයේ කළු අග්‍රයට එනම් ඍණ අග්‍රයට විද්‍යුත් සැපයුමේ ඍණාග්‍රයත් සම්බන්ධ කළ යුතුය. ඒක තමයි සැලකිලිමත් වෙන්න ඕන කරුණු. කරුණු දෙකක් ලියන්න කියලා කියන්නේ. එකක් අනිවාර්යෙන් සමාන්තරගත කතාව කියන්න ඕනේ. අනිත් එක තමයි රතු අග්‍රයට ධනාග්‍රයත් කළු අග්‍රයට ඍණාග්‍රයත් සම්බන්ධ කරන්න ඕනේ විද්‍යුත් සැපයුම. ඔය වෝල්ට් මීටරේ තියෙනවා. ඒක තමයි සැලකිලිමත් යුතු කරුණු. ඒවා ලියන්න පුළුවන් අපිට. හිතලා තමයි ඒවා ලියන්න තියෙන්නේ. ඒවා පොතේ තිබ්බ දේවල් නෙමෙයි. ඒක හිතලා ලියන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අපිට මොකක්ද කියන්නේ?
තුන්වෙනි ප්‍රශ්නය කියන්නේ ශිෂ්‍යයෙකු විසින් විදුලි මෝටරයක් මගින් කාඩ්බෝඩ් තැටියක් කරකැවීම සඳහා සැකසූ පරිපථයක් පහත දැක්වේ. මෙම මෝටරේ භ්‍රමණ වේගය අඩු කර ගැනීම සඳහා පරිපථයේ කුමන ගුණාංගයක් වැඩි කිරීම කළ යුතුද? භ්‍රමණ වේගය අඩු කරන්න. භ්‍රමණ වේගය අඩු කරනවා කියලා කියන්නේ දෙන ධාරාව අඩු කරනවා කියන එක. අපි දන්නවා ධාරාව අඩු කරන්න අපිට පුළුවන් කොහොමද? බාධාවක් ඇති කළා නම් ධාරාව යන ධාරාව බාධාවක් ඇති කළා නම් අපිට පුළුවන් මොකක් කරන්නද? භ්‍රමණ වේගය අඩු කරන්න. එහෙනම් මෝටරේ භ්‍රමණ වේගය අඩු කරන්න දීපු ධාරාව අඩු කරන්න හරි අපිට ඒකට පුළුවන් මොකක් කරන්නද? ප්‍රතිරෝධය ගුණය. එතකොට අපි කතා කරන්නේ මේ මේකට මොකක්ද දාන්න පුළුවන් කියලා නේද? මෝටරේ පරිපථයේ කුමන ගුණාංගයක් වැඩි කිරීම කළ යුතුද? ඒතර භ්‍රමණ වේගය අඩු කරන්න නම් සැපේන ධාරාව අඩු කරලා නම් හරි. ධාරාව අඩු කරන්නේ කොහොමද? බාධාවක් ඇති කර. ඒතර බාධාව ඇති කරන්නේ කොහොමද? ප්‍රතිරෝධය. බාධාව කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියන්නේ එහෙනම් මොන ගුණයද අපි වැඩි කරන්නේ? ප්‍රතිරෝධය කියන ගුණය තමයි වැඩි කරන්නේ. ප්‍රතිරෝධය කියන ගුණය වැඩි කළා කියලා කියන්නේ අපිට බාධා වැඩි වෙනවා. එතකොට අර යන ධාරාව අඩු වෙන කරගන්න පුළුවන්. එතකොට මෝටරේ භ්‍රමණ වේගය අපිට මොනව කරගන්න පුළුවන්ද? මෝටරේ යන ධාරාව අඩු වෙනවා. ඒක භ්‍රමණ වේගය අඩු කරගන්න පුළුවන්. එහෙනම් කුමන ගුණයද වැඩි කරන්න ඕන කියලා යන්නේ. ප්‍රතිරෝධය කියලා තමයි කියන්නේ. ප්‍රතිරෝධය කියන ගුණය තමයි වැඩි කරන්න ඕන. ප්‍රතිරෝධය. ඒ සිදු කළ හැකි ක්‍රමයක් යෝජනා කරනවා. අපි කොහොමද ප්‍රතිරෝධය වැඩි කරන්නේ? අපිට පුළුවන් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න. අපිට පුළුවන් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරන්න. පරිපථයට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරනවා. අපි දන්නවා ප්‍රතිරෝධකවල ඒ ප්‍රතිරෝධය කියන ගුණය තියෙනවා කියලා. ඒතකොට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා අපිට පුළුවන් ප්‍රතිරෝධය කියන එක ඇති කරගන්න. එහෙනම් ඒ සිදු කළ හැකි ක්‍රමයක් යෝජනා කරන්න මොකක්ද කියන්න පුළුවන්. පරිපථයට ප්‍රතිරෝධයක් සම්බන්ධ කිරීම. ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයක් සම්බන්ධ කිරීම. ඒ සිදු කළ හැකි ක්‍රමයක් යෝජනා කරන්න ඒකමයි කරන්න පුළුවන්. එතකොට අපිට ප්‍රතිරෝධය වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ එදිනදා ජීවිතයේදී හතරවෙනි ප්‍රශ්නේ එදිනදා ජීවිතයේදී විභව අන්තරය සහ ධාරාව ගැනීම වැදගත් වන අවස්ථා තුනක් ලැයිස්තුගත කරන්න. විභව අන්තරය සහ ධාරාව ගැනීම සඳහා වැදගත් වන අවස්ථා තුනක් ලැයිස්තුගත කරන්න කියලා කියන්නේ එදිනදා ජීවිතයේදී අපිට දීලා තිබුණා නේද ඒක? මේ දීලා තියෙන්නේ මම ඒක දුවන මෙතන දීලා තිබ්බා කියන. මෙන්න මේදී එදිනදා ජීවිතයේදී බොහෝ අවස්ථාවල ධාරාවෙහි හා විභවයෙහි නිරවැරදි විභව ලබා ගැනීමට අවශ්‍ය වෙන අවස්ථා කිහිපයක් පහත දැක්වේ. මෙන්න මේ කියන හතරේ තුනක් පිළිගොඩක් හරි. ඔය හතර පොඩ්ඩක් මතක තියාගන්න අනිවාර්යයෙන්ම අහන්න ඕනේ මාගේදී එදිනෙදා ජීවිතේ අපි ධාරාව විභවයෙන් වඩින්න අවස්ථා මොනවද කියලා. ඒ නිසා ඔය හතර අනිවාර්යයෙන්ම මේ හතර මතක තියාගෙන යන්න. අනිවාර්යෙන් අහන්න. හරි. එතකොට මේ අභ්‍යාසය ඉවරයි. හරිද? මේ අභ්‍යාසය හරිය අපි කතා කළා. ඒ වැඩි ඉවරයි. ඊට පස්සේ අපි කතා කරමු තව ප්‍රශ්න ටිකක්. ස්කෝල් එක පේපරයක් අපි කතා කරන්න ගන්නවනේ යුනිට් පේපර්ස් වලින් කොහොමද අපි කතා කරන්නේ හැමතිස්සෙම ඉවර කරලා ඒකට අපි මෙන්න මේ පේපරේ පොඩ්ඩක් කතා කරමු. ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම්. හරිද? ධාරා විද්‍යුතය පිළිබඳ මිනුම් ගැන මේ ස්කෝල් එක දීපු පේපරයක් මගේ පේපරයක් නෙමෙයි. අපි ස්කෝල් එක පාඩමෙන් පේපර්ස් දෙන ස්කෝල් එක පේපරයක්. හරිද? මගේ එකක් නෙමෙයි. අපි පොඩ්ඩක් කතා කරමු. ඒක කොළඹ නාලන්ද ස්කෝල් පේපරයක්. හරි. ඒ ස්කෝල් එක ගොල්ලන් පේපරයක් මගේ එකක් නෙමෙයි. අපිට මේ මොකද දෙයක් ගන්න පුළුවන් නිසා මේක අපිට කතා කරන්න ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නේ යන්නේ විද්‍යුත් ධාරා මනින සම්මත ඒකකය. මොකක්ද කියලා යහන්නේ. විද්‍යුත් ධාරා මනින සම්මත ඒකකය යෝයි. අනිවාර්ය කෑවනේ. මුසි මොන මහුලක් කරනවා මේක අතරේ. හරි ඒක ධාරා විද්‍යුතය පිළිබඳ විද්‍යුත් සම්බන්ධ අපි කතා කරලා පිළිතුරු ප්‍රශ්න කතා කරනවා. එනම් තමයි ප්‍රශ්න කතා කරනකොට මේ ප්‍රශ්නය පිළිබඳ අපේ මුලාවෙන් කියන්නේ එතකොට දැන් ටිකක් පුළුවන් චුට්ටක් පුළුවන්. සිය පොඩි ප්‍රමාණයෙන් ගොන් මේක වුණා වැඩි. මේක මගේ වෙනකයක් නෙමෙයි. මේක මේ ඉස්කෝලේ ඉන්න කොරන ආනන්ද විද්‍යාලයේ පේපරයක් මේ ඉංග්‍රීසි පේපර්ස් දෙනවා පාඩමින් පාඩමට ඒකනේ මේක දෙන්නක් තමයි මේ. මගේ නම් ඉස්කෝලේ ඉන්න පේපරයක්. හරිද? එතකොට කතා කරන්න අවශ්‍ය නැහැ. අපි බලමු දැන් මම පේපරේ දාන්නම්. එතකොට මේක වීඩියෝ එක දාන්න කලින් පුළුවන් කරන්න. නැත්නම් නිකම් ඇවිල්ලා මේකට ඉදිරි ගහන ගියන් වැඩක් වෙන්නේ නැහැ. අපිට පුළුවන් ද කියලා බලන්න එක. මම දාපු YouTube වීඩියෝ එක බලන්න බලලා
ඊට පස්සේ මේක අභ්‍යාස ටික කරන්න කිව්වොත් ඊට පස්සේ මේක එක ගන්න කලාවට පස්සේ ටිකේ දාලා ඉන්න ගන්න ඊට පස්සේ වීඩියෝ කරන්න. හරි. එහෙම කරන්න. හරි. පොඩ්ඩක් ටයිම් එකේ පොඩි අවුලක් තියෙනවා. ඔය කියනකොට වඩා පොඩි පොඩ්ඩක් පස්සෙන් යනවා ඉන්ස්ටෙන් කලින් යනවා එහෙනම් ටෙස්ට් එක ඇති. ටිකක් ඉතින් බලන්න හරියට මම එන්න ඔය රොස්කෝස් බෝඩිය ඉන්න. අද දැන් බලන්න. හරි. විපාකයක් ගන්න බැරි නෑ නේ. මොනවා වගේ අපිට තියෙනවනේ. හරිද? ඕගොල්ලන් පහසුවක් වෙන්නේ විභාගෙම වලින්. හරිද? ඒකට අපි බලමු පස්සේ ඉඳලා බලන්න විද්‍යුත් දාගමන සම්මත ඒකකය වෝල්ට් කියලා කියන්නේ මොකක්ද? විභවය මනින්නේ. වොට් කියලා කියන්නේ වොට් එක නම් අපිට දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. වොට් කියලා කියන්නේ කාර්යක්ෂමතාවය මනින ඒකකය. ජූල් කියලා තියෙන ශක්තිය මනින ඒකකය. ඕම් කියන්නේ ප්‍රතිරෝධය මනින ඒකකය. ඇම්පියර් කියලා කියන්නේ ධාරාව මනින ඒකකය. ඒතර විද්‍යුත් ධාරාව මනින සම්මත ඒකකය ඇම්පියර්. ඒ කියන්නේ මෙහෙම අකරාව එක පාට හදුවා. කැපිටල් A කියන්නේ ධාරාව මනින ඒකකය ඇම්පියර්. ඊට පස්සේ කැපිටල් V කියලා කියන්නේ වෝල්ට්. විභවය මනින ඒකකය. විභව අන්තරය මනින ඒකකය. මේ තියෙන්නේ ඕම්. ඕම් කියලා කියන්නේ ප්‍රතිරෝධය මනින ඒකකය. හරිද? මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. හරි. ඊට පස්සේ ප්‍රශ්නයට යන්න ඉක්මනට කරමු. අපලා වීඩියෝ එක යන්නේ නැහැ නේ. ඊට පස්සේ ඊළඟ එක දෙවෙනි එක. ඊළඟ පරිපත සටහනේ ABC පිළිවෙලින් දැක්වේ. මොමුණු බැලගෙන ඉන්න. ඊට පස්සේ ඕන දෙන්නට ඉන්නේ කියලා. මේ විදිහට දැන් මෙතන A කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන B කියලා ලකුණු කරලා තියෙනවා. මෙතන C කියලා. ඉතින් අපිට අහන්න දෙන්නේ C කියන්නේ ස්විච් එක. මේ ස්විච් එක මෙතනට ගෙනල්ලා ගාවල එකෙන් මෙහෙම යනවා. මෙන්න මෙහෙම යනවා. ස්විච් එක ඔන්. දැන් මේක මෙහෙම ඉඳලා තියෙන ඕෆ් මේ. ඉඳලා තියෙන විදිහට ඕෆ්. ස්විච් එක ඕෆ් වෙලා තියෙනවා. ඉතින් මෙතන ගෙනල්ලා ගාවල යනවා ඔන්. එතකොට මේ දාගාව ගමන් කරනවා. නැත්නම් මෙතන දියුණු ටයිම් එක සම්පූර්ණ වෙන්න බෑ. පරිපතේ දාගාව කියන්නේ. එහෙනම් මේවා ස්විච් එක. මේ තමයි නියලි කෝෂය. දැන් නියලි කෝෂය එකක්යක් දිගයි එකක්යක් කොටන්නේ. කොටක් දෙකේ නද්ද දිගාග්‍රය ධනාග්‍රය. මේකට අපි කියන්නේ නියලි කෝෂය. අපිට නියලි කෝෂය කීයක් තියෙනවද? මේ කොට දිගාග්‍රය එකයි කොටාග්‍රය එකයි. දිගාග්‍රය කොටාග්‍රය. කෝෂ දෙකක් තියෙනවා. දැන් එක කෝෂයක් තියෙනවා. තව කෝෂකුත් තියෙනවා. කෝෂ දෙකක් තියෙනවා මෙතන. එක කෝෂයයි දැන් දෙවෙනි නියලි කෝෂය. මේ නියලි කෝෂය. මේ විදිහ බලමු. අපි දන්නවා මේ විදිහට කවුමක් කරනලා ඒක දෙක කටියක් ගන්නවා. ඒක කියන්නේ නිල් බල්බ්. වගේ දෙයක් නෙවෙයි. අපි බලමු උත්තරය. පළවෙනි ගණනාවෙන් බල්බය වෙන්නේ මෙතන. උත්තරේ 3 හරි 4. ඊට B කියලා කියන්නේ නියලි කෝෂය. උත්තරේ 3. බල්බය නියලි කෝෂය C කියන්නේ ස්විච් එක. උත්තරේ 3 දෙකට උත්තරේ 3. ඊළඟ එක පහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ. විද්‍යුත් ධාරාවට ගැලීමට නිශ්චිත දිශාවක් ඇත. විද්‍යුත් ධාරාවට නිශ්චිත දිශාවක් තියෙනවනේ. නේද? විද්‍යුත් ධනාත්මකද ඍණාත්මක දක්වා කියලා විද්‍යුත් ධාරාව ගලන්නේ. අනිවාර්යයෙන්ම විද්‍යුත් ධාරාව ගලන්නේ ධනාත්මකද ඍණාත්මක. අපි කෝෂය තිබ්බහම කෝෂය තියෙන එක ඉදිරියට තියෙන ඒක කෝෂය අග්‍රමාව කළා. ඒ අග්‍රමාව කළා කියලා ධාරාවේ දිගන දිශාව වෙනස් වෙනවා. දිශාව වෙනස් වෙනවා. ඒක කොහොමද පොඩ්ඩක් අනිත් ධනාත්මකද ඍණාත්මක නිශ්චිත දිශාවක් තියෙනවා. ඒක ධනාත්මකද ඍණාත්මකද යන්නේ. විද්‍යුත් තිබ්බම වැඩි ධනාත්මකද විද්‍යුත් ධනාත්මකද නිසා විද්‍යුත් ධාරාව ගැලීමට නිශ්චිත දිශාවක් හරියටම ධාරාව ගන්න සම්මත දිශාව මේ ඍණාත්මකයට ධනාත්මක ගන්න නේද? ධනට ඍණ යනවා. ඍණට ධන අපි සාමාන්‍යයෙන් කියවෙන්නේ මේ ධනාත්මක ඉඳලා ඍණාත්මක. ඍණාත්මක ධනාත්මක කියන්නේ ඒ නිසා ධනාත්මක ඉඳලා ඍණාත්මකට යනවා. උත්තරේ B වැරදි. ඍණ සිට ධනට මේ ධන සිට ඍණට. විද්‍යුත් ධාරාව ගැලීමට නිශ්චිත දිශාවකට හරියටම නේද උත්තරේ. ඒ පමණයි. ඒ පමණයි නිවැරදි. B එක වැරදි මොකද ධන ඉඳලා ඍණටයි යනවා. ඍණ ඉඳලා ධනට වෙන්නේ. විභවාන්තරය මැනීමට භාවිත කරන උපකරණ. අපි දන්නවා ඇමීටරය භාවිත කරනවා විද්‍යුත් ධාරාව මනින්න. විද්‍යුත් ධාරාවේ අගය මනින්න ඇමීටරය භාවිත කරනවා. විද්‍යුත් ධාරාවේ දිශාව හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඕම් මීටරය. ඕම් මීටරය ගන්නේ ප්‍රතිරෝධය ගැනීමට. ප්‍රතිරෝධය ගැනීමට. ඊට පස්සේ මිලි ඇමීටරය. මිලි ඇමීටරය කියලා කියන්නේ ඇමීටරයට වඩා කුඩා ධාරාවන් මනින්න අපි මිලි ඇමීටරය කියන එක ගන්නවා. ඒ ධාරාවකට මනින්න. එතකොට විභවාන්තරය මනින්න අපි ගන්නේ වෝල්ට් මීටරය. වෝල්ට් මීටරය. එන උත්තරේ 2. හතරවෙනි එකට උත්තරේ 2 වෝල්ට් මීටරය. ප්‍රතිරෝධය. නාගෙන උඩ ස්පීඩ් එක නම් තේරෙනවද වැඩි. මේකම ඔය උත්තර කතා මුත්තර හතරක් තියෙනවා. උතරම වගේ කතා කරගෙන තමයි යන්නේ. ප්‍රතිරෝධය යන සන්නායකයක් තුලින් ගලන ධාරාවද ප්‍රතිරෝධය කියන ධාරාවත් නෑයි බාධාවක් වෙනවා. විභවයේ වැඩි ස්ථානයක සිට විභවයේ අඩු ස්ථානයක ධාරාව ගලා යාම ඒක එච්චර දෙයක් නෙමෙයි. මොකද විභවයේ වැඩි ස්ථානයක ඉඳලා විභවයේ අඩු ස්ථානයකට ධාරාව ගන්නවා නම් ඒක ඉතින් ධාරාව ගන්න විභවාන්තරයක් තියෙන නිසා තමයි ධාරාව ගන්න. ඒක ප්‍රතිරෝධය කියන එක නෙමෙයි.
බාධාවක් ගැන කියවෙනවා. සන්නායක තුලින් ධාරාව ගලන ධාරාවගෙන ඒ මගින් ඇති කරන බාධාව. හරි. සන්නායකයක් තුලින් ධාරාව ගලද්දී ඒ සන්නායකයේ මගින් ඇති කරන යම්කිසි බාධාවක්. අපි කතා කළේ නික්කුවම් කම්බි, තඹ කම්බි දැම්මම, යකඩ කම්බි දැම්මම කොහොමද බල්බ් එක දැල්ලුනේ කියලා. එතකොට ඉන්නේ බාධාවට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධය කියලා. අන්න ඒක තමයි උත්තරය. ඉහත කිසිවක් නෙවෙයි කියන එක වැරදි උත්තරේ 3. පස්වෙනි එකට උත්තරේ 3. ඊට පස්සේ 6 වෙනි එකේ බලන්න මේ දීලා තියෙන රූප සටහන මොකක්ද කියලා මේක සංකේතයෙන් දැක්වෙන්නේ. මේ සංකේතය මොකක්ද? නිකම්ම අපිට කියන්න පුළුවන්. ඔය තියෙන්නේ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයකි. ඒක ප්‍රතිරෝධය. 6 වෙනි එකේ දීලා තියෙන මෙන්න මේ නිකන් අකුණක් ගැහුවා වගේ. නිකන් අකුණක් ගහලා. අකුණක් ගැහුවා මේක අපි දීලා තියෙන මේ වගේ වෙන්නේ කොහොම එකක්ද? මේකට කියන්නේ ප්‍රතිරෝධය. මේක ප්‍රතිරෝධය. අපිට තව ප්‍රතිරෝධය වෙනස් කරන්න කෙනෙක් තමයි ඔහොම ඉඳලා පොඩි පිළිගුණාශ්‍ර ගැල්ලගෙන ඔහොම. මේවත් ප්‍රතිරෝධය. මේවත් ප්‍රතිරෝධය. එතන මේව ප්‍රතිරෝධය. මේක ප්‍රතිරෝධය. හරිද? ඔය විදිහට අපි සංකේත ටික කතා. මේ සංකේත ටික පිළිබඳ බලන්න. අන්තිමට මේ උත්තර කතා කරේ කොහොමද සංකේත වලින් ගන්නේ? මොකද අපි බාහිර දැනන දෙවියන් කෝෂන් එක දිග නැහැ. ඒ නිසා මේ වගේ ප්‍රතිරෝධ අඳින්න ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධ අඳින්න මේ ක්‍රමයකට පුළුවන්, මේ ක්‍රමයකට පුළුවන්. ඒ අපි කියනවා නම් මේකේ ප්‍රතිරෝධය කියනවා. ඒක කොහොමද බලන්න. අනිවාර්යයෙන්ම අහන්න. නිසා ප්‍රතිරෝධ ඔය විදිහට. ඒතර මේකෙත් පෙන්නලා තියෙන්නේ ප්‍රතිරෝධය. 6 වෙනි ප්‍රශ්න උත්තරේ ප්‍රතිරෝධයකි. ඊපස්සේ බහුලව භාවිත කරන වියලි කෝෂ විභවාන්තරය කොහොමද? බහුලව භාවිත කරන වියලි කෝෂය. බහුලව භාවිත කරන 1.5 වෝල්ට් එක. අපි 9යි වෝල්ට් 12යි වෝල්ට් 3යි වෝල්ට් ඒවා තියෙනවා. අපි කතා කරා. පෙති වගේ තියෙන මේ කෝෂයක් ගත්තා මේක 3යි වෝල්ට්. ඊපස්සේ අපි සාමාන්‍යයෙන් අන්තිමට ගත්තම 9යි වෝල්ට් එකක්. කොටු කෝෂේ ඒක 9යි වෝල්ට්. 12යි වෝල්ට් කියලා කියන්නේ සාමාන්‍ය සංචායක කෝෂ 12යි. එතකොට මේ ඊයම වල සංචායක කියලා ගන්න 12යි වෝල්ට් නේ. මම භූපට සටහන් දාලා දී රියුට් එක. අපි ඒක කතා කරා. එතන 1.5 වෝල්ට් තමයි සාමාන්‍ය භාවිත කරන බැටරිය. 1.5 වෝල්ට්. ඒ නිසා බහුලව භාවිත කරන වියලි කෝෂයක විභවාන්තරය 1.5 වෝල්ට් කියලා එනවා. අපිට උත්තරේ අංක 1. ඊට පස්සේ බොහෝ අවස්ථාවල ඇමීටරේ ධනාංගය අපි දන්නවා. බොහෝ අවස්ථාවල ඇමීටරේ වගේම මෝමීටරේ ගැලොනෝමීටරේ ගත්තාම ධනාංගය බොහෝ වෙලාවට කියලා කියන්නේ හැමතිස්සෙම කියලා කියන්නේ බෑ. ගොඩක් වෙලාවට ධනාංගය රතු පාටින් තමයි පෙන්නලා තියෙන්නේ. ඒක ඍණාංගය කළු පාටින් තමයි පෙන්නලා තියෙන්නේ. එහෙනම් ඍණාංගය කළු පාටයි ධනාංගය රතු පාටයි. එහෙනම් බොහෝ අවස්ථාවල ඇමීටරේ ධනාංගය මොන පාටද? රතු වර්ණ ගන්නවා. රතු වර්ණ ගන්නවා. උත්තරය අංක 4. 8ට උත්තරය අංක 4. මෙම පරිපතේ 9 වෙනි ප්‍රශ්නේ. මෙම පරිපතේ C වලින් දැක්වේ. C කියලා කියන්නේ A එකක් පෙන්නලා තියෙනවා නේද? මෙන්න මෙහෙම ගන්න වෙනම දෙන්නේ නැහැ. මේ ප්‍රතිපද යනවා වගේ. මේ වගේ මෙහෙම කවුමක් ඇතුලේ කැපිටල් A යකට දාලා දිනනවා. මේ කියන්නේ මොකක්ද? මේ තමයි ඇමීටර. මේ කියන්නේ ඇමීටර. කවුමක් ඇතුලේ කැපිටල් A යකට දාලා මීටර. කවුමක් ඇතුලේ කැපිටල් B යකට දාලා මේ වෝල්ට් මීටර. මේ වෝල්ට් මීටර. මේ වෝල්ට් මීටරයි. කවුමක් ඇතුලේ කැපිටල් A යකට දාලා නම් මේක තමයි කවුමක් ඇතුලේ කැපිටල් B යකට දාලා නම් මේක වෝල්ට් මීටරයි. ඒතර මේක අපෙන් අහන්නේ කැපිටල් A යකට දාපු එකේනවා. C කියන්නේ කවුද කියලා අහන්නේ. C කියන කෙනා කියන්නේ මේ කැපිටල් A යකට දාලා තියෙන එහෙනම් ඇමීටරයකි. ඇමීටරයකි. ඊළඟ ප්‍රශ්නේ ඉහත පරිවර්ත සටහනේ වැරදියට සවි කරන්න උපාන්නේ. අනේ දෙයියනේ වැරදියට සවි කරලා තියෙන කවුද? වෝල්ට් මීටරයි. වෝල්ට් මීටරයි ශ්‍රේණිගතවයි සම්බන්ධ වෙන්නේ. එක්ක කෝෂයට එක්ක විදුලි බල්බයට ශ්‍රේණිගතවයි වෝල්ට් මීටරයි සම්බන්ධ වෙන්නේ. වෝල්ට් මීටරයි සම්බන්ධ කරන්නේ නැහැ. ශ්‍රේණිගතනේ සමාන්තරගතවයි සම්බන්ධ වෙන්නේ. වෝල්ට් මීටර උත්තර සම්බන්ධ කරලා ශ්‍රේණිගතවයි නේද? මෙහෙම ඉඳලා මේ විදියට විදුලි බල්බය හදලා වෝල්ට් මීටරේ මෙතනින් සම්බන්ධ වෙනවා. ඇමීටරේ මෙතනින් සම්බන්ධ වෙනවා. මෙතනින් කෝෂය සම්බන්ධ වෙනවා. මොකද ඉතින් ශ්‍රේණිය හරි. කවදාවත් ඒක තනියම ඉන්නේ මීටරේ සම්බන්ධ. හරියටම සම්බන්ධ මීටරේ දැන් සම්බන්ධ ශ්‍රේණිය සම්බන්ධයි. කවදාවත් එහෙම සම්බන්ධ නැහැ. සමාන්තරගතව සම්බන්ධයි. සමාන්තරගතව සම්බන්ධයි. එක්කෝ අපි විදුලි බල්බේ නම් අපිට විදුලන්තරය වන්න විදුලි බල්බේට සමාන්තරගත කරලා ඕනේ. අපිට විදුලි කෝෂයට විදුලි කෝෂයට සමාන්තරගත වෝල්ට් මීටරේ උන් සම්බන්ධ කරනවා. මේ අංකයට මේ අංකයට ස්ථේන සම්බන්ධයි. මේක සම්බන්ධ කරනකොට මේ අංකයට මේ අංකයට මේ අංකයට සමාන්තරගත සම්බන්ධය වෙනවා. ශ්‍රේණිගත සම්බන්ධය වගේ මේ පරිපතය එකට ගෙනදලා මෙතන ඒක සම්බන්ධ කරන ශ්‍රේණිගත සම්බන්ධ කරනවා. කියන්නේ මීටරේ. මේක සම්බන්ධ කරනවා මේ ඕනේ කියලා සම්බන්ධ වෙනවා. ඕසමාන්තරගත සම්බන්ධ වෙනවා. ඔක වැරදියට සම්බන්ධ කරලා තියෙන්නේ. වෝල්ට් මීටරේ තමයි සම්බන්ධ කරලා වැරදියට. ඒ කියන්නේ මෙතනට එක්ක මෙතනට සම්බන්ධ වෙනවා. B තමයි වැරදි. උත්තරේ 3. 10 වෙනි ප්‍රශ්නේ උත්තරය අංක 3 කියලා තමයි එන්නේ. ඊට පස්සේ
පහත උපාංගවල සංකේත නිවැරදිව තෝරා ලියන්න. පහත උපාංගවල සංකේත නිවැරදිව තෝරා ලියන්න. එතකොට වෝල්ට් මීටරය අපි දන්නවා කැපිටල් V කියලා පෙන්නන්න ඕනේ ඇතුලේ තියෙන්නේ මේ D කියන එක තමයි දෙන්නේ. සැමීටරය ගත්තාම ඇතුලේ කැපිටල් A කියලා පෙන්නන්න ඕනේ. එහෙනම් මේ දින ඇමීටරය ගන්න මෙතන C කියලා එන්නේ. ප්‍රතිරෝධය අපි දන්නවා මෙන්න මේ වගේ තමයි ප්‍රතිරෝධය පෙන්නන්නේ. එක්ක අකුණක් ගැහුවා වගේ පෙන්නන්න පුළුවන්. නැත්නම් මේ වගේ පෙන්නන්න පුළුවන්. ප්‍රතිරෝධය එන්නේ මෙතන. ධාරිත්‍රක කියලා අපි කතා කරනවා. මෙතනදී ඒක අපි ඒක කතා කරන්නේ නැහැ. ධාරිත්‍රක දෙන්නේ මේ එක වගේ ඒ විදිහට. හරිද? ඒත් බල්බ් එක පෙන්වන්නේ මෙන්න මේ වගේ එකකට තමයි බල්බ් එක මෙහෙමත් පෙන්වන්න පුළුවන්. බලන්න ධාරිත්‍රක පෙන්වන කියන්නේ මේ එක අග්‍රයක් දිගයි එක අග්‍රයක් කොටයි. මේ මොකද්ද? මේ වියලි කෝෂය. දිග අග්‍රය ළඟ අග්‍රය කොට අග්‍රය වෙන අග්‍රය. ඒක ධාරිත්‍රක කියන එක පෙන්වන්නේ අපි දෙන්නම එක සමානයි. මේ වගේ මෙයක් නෙවෙයි. දැන් කවුරුහරි කෙනෙක් වියලි කෝෂය කියලා මේ වගේ එක වගේ නේද දෙන්නම්. ඒක මේ වියලි කෝෂය නෙවෙයි. සම්පූර්ණයෙන් තමයි. මේ වගේ කියන්නේ ධාරිත්‍රක. අග්‍ර දෙකම සමානයි නම් මේකට කියන්නේ ධාරිත්‍රක. මේ අග්‍රයයි මේ අග්‍රය දෙකේම දිගවල සමානයි. මේ අග්‍රේ දිගම තමයි මේ අග්‍රය. ඒක මේවට කියන්නේ ධාරිත්‍රක මෙයක්. මේවට කියන්නේ වියලි කෝෂය. ඒක මේව තමයි වියලි කෝෂය. එක අග්‍රයක් දිගයි එක අග්‍රයක් කොටයි. මේවට කියන්නේ වියලි කෝෂය. මේක තමයි ධාරිත්‍රක. ඒක පටලවා ගන්න එක. ඊට පස්සේ බල්බ් එක පෙන්වන්න පුළුවන් මේ විදිහට. එහෙම නිකන් මේ ඕම් පෙන්වන්නේ ඕම් විදිහට පෙන්වන්න මේක රවුමක් ඇතුලේ පෙන්වන්න ඕම් විදිහට බල්බ් එක පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බල්බ් එක පෙන්වන්නේ මේ රවුම් ඇදලා ඇතුලේ කට ගෙනලා ඉන්නවා සාමාන්‍ය බල්බ් එක පෙන්වන විදිහ. මේක බල්බ් එක පෙන්වන්න පුළුවන්. ඒක උගන්වන්න නෑ. ඒ වගේ තියාගන්න ඕන. මේකම තමයි බල්බ් එක පෙන්වන්න ඕනේ. මේකත් මතක තියාගන්න. අලුත් දෙයක් හම්බුනා. එහෙම ඕම් කියන විදිහට අපි මේ විදිහට ඕම් කියන දේ මෙහෙම රවුමක් ඇතුලේ වරනවා. මේකට අපි කියන්නේ බල්බ් එක. මේක බල්බ් එක. බල්බ් එක මෙහෙම පෙන්වන්න පුළුවන්. ඔය විදිහට බල්බ් එක පෙන්වන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕන. ඇතුලේ රවුමක් දැම්මොත් තමයි බල්බ් එක. ඇතුලේ රවුමක් දැම්මේ නැත්නම් ඒක ඕම්. ප්‍රතිරෝධය වෙනවා. ප්‍රතිරෝධය මනින්නේ ඒකකේ. ප්‍රතිරෝධය මනින්නේ ඒකකේ. ප්‍රතිරෝධය පෙන්වන්නේ කොටුවකින් එක්ක අකුණකින්. ප්‍රතිරෝධය මනින්නේ ඒකකේ වගේ එකක් තමයි ඇතුලේ තියෙන්නේ. බල්බ් එක. බල්බ් එකට එහෙම පෙන්වන්න පුළුවන් සාමාන්‍යයෙන් කතිකයක් දාගෙන බල්බ් එක. ඒක හරියි. ඊළඟ දේ ලියන ප්‍රශ්න. ඒ ටිකේ අපි බලමු අලුතෙන් දෙයක් තියෙනවද කියලා. බල්බයක් වයර් එකක් වියලි කුරුසු දෙකක් ඇමීටරයක් වෝල්ට් මීටරයක් සහ මේවා ආදායෙන් බල්බ් එක විභාග කරනවා. ඒක ගන්න දානවා මේ සුසු පරිපතයක් අඳින්නේ. ඉතින් ඔය මොකද පරිපතේ මේදී මෙතන මෙතන මේකම නේද. මේකෙන් කෝෂ දෙකක් තියෙනවා බල්බයක් තියෙනවා ඇමීටරයක් තියෙනවා වෝල්ට් මීටරෙ මෙතනට සම්බන්ධ කරනවා. ඊට ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට අදාළ රූපේ තියෙනවා. අන්‍ය රූපේ තමයි අඳින්න තියෙන්නේ. හරිද? එතකොට මේ දැන් අපිට කියන්නේ විභවාන්තරය බල්බේ විභවාන්තරය මනින්න නම් අපි බල්බයට තමයි සම්බන්ධ කරන්න ඕනේ. මෙතන තමයි සම්බන්ධ කරන්නේ. එතනට සම්බන්ධ කරලා එන්න නම් හරිද? ඒක තමයි දැන් දෙන්නේ. ඉතින් කාර්ය රසයම ඒක යන්න දෙන්න. ඊට පස්සේ මේ විදිහට තමයි අඳින්නේ. ඒක බලන්න. මේ විදිහට තමයි අඳින්නේ. ඊට පස්සේ එන්නතව බල්බ් එකේ තමයි අපිට හොයන්න ඕනේ විභවය. ඒ නිසා බල්බ් එකට තමයි සමාන්තරතාව සම්බන්ධ වෙන්නේ. මේ වෝල්ට් මීටරය මේකේ බල්බය මේක කෝෂයක් මේක කෝෂයක් මේක එක කෝෂයක් මේ ඊළඟ කෝෂය. කෝෂ දෙකක් තියෙනවා. මේක කෝෂයක් මේක ඊළඟ කෝෂ දෙකේ කෝෂය. කෝෂ දෙකක් තියෙනවා. හරිද? ඔය විදිහට තමයි කොම්පියුටර් අඳින්න ඕනේ. ඒක බලන්න. මේ ස්විච් එක. ඊට පස්සේ ඒකෙන් ටක් ගාලා කරගෙන යනවා නේ ඉතින් නෙවෙයි. පරිපතයකට ස්මෝල් මීටරය හා මීටරය සරිගන්නේ කුමන ආකාරයකද? ඉතින් තමයි පරිපතයකට වෝල්ට් මීටරය සම්බන්ධ කරනවා. පරිපතයකට වෝල්ට් මීටරය සම්බන්ධ කරන සමාන්තරකතව පරිපතයකට මීටරය සම්බන්ධ කරන ශ්‍රේණිබද්ධ. ඒ විදිහට තමයි එන්නේ. පරිපතයකට වෝල්ට් මීටරය සමාන්තරකතව මීටරය ශ්‍රේණිගතව සම්බන්ධ කරනවා. ඊට පස්සේ බල්බය තුලින් ගලන දාගාව අඩු කිරීමට භාවිත කළ හැකි උපාංගය කොහොමද? ඉස්සෙල්ලා චෝදේ දීප ප්‍රශ්නේ දෙකෙන් තාලා තිබුණා. ඉතින් බල්බය තුලින් ගලන දාගාව අඩු කරගන්න මොකද්ද භාවිත වෙන උපාංගය? ප්‍රතිරෝධය තමයි අපි වැඩි කරන්න ඕනේ. ධාරාව අඩු කරන්න ප්‍රතිරෝධය වැඩි කරන්න. ප්‍රතිරෝධය වැඩි කරන්න උපාංගය මොකක්ද බලන්න. ප්‍රතිරෝධක උපාංගය නේ කියන්නේ ගුණය නෙමෙයි. ප්‍රතිරෝධය කියන ගුණය වැඩි කළොත් ධාරාව අඩු කරන්න පුළුවන්. ගුණය තමයි ප්‍රතිරෝධය. උපාංගය තමයි ප්‍රතිරෝධක.
ප්‍රතිරෝධක. ඊට පස්සේ දී ප්‍රශ්නේ පළවෙනි එක බහුලව භාවිතා කරන විදුලි කෝෂ වර්ග තුනක් නම් කරෙහි බෝඩියට සරහන් කරන්නේ අපි කතා කළේ ඔක ටික කතා කළානේ අපි කතා කළේ සංචායක කෝෂ ගැන කතා කළා විදුලි කෝෂ ගැන කතා කළේ විදුලි කෝෂ ටික ගන්න සංචායක කෝෂ කොටු කෝෂ කතා කළානේ කෝෂ ටිකක් නෙමෙයි මෙන්න මේවා තමයි ලියන්න තියෙන්නේ මෙන්න සංචායක කෝෂයේදී මේ යමම සංචායක කෝෂය යමම සංචායක කෝෂ නෙමෙයි යමම සංචායක කෝෂය 12යි විදුලි කෝෂය 1.5 වෝල්ට් උත්තම කෝෂය 3යි වෝල්ට් ඊට පස්සේ අපි මෙතන ලියාගත්ත කොටු කෝෂය කියලා කොටු කෝෂය සාමාන්‍යයෙන් 9යි වෝල්ට් මේ දින්නේ මේ යමම සංචායක කෝෂය 12යි වෝල්ට් මේ අපි සාමාන්‍ය භාවිත කරන කෝෂය බහුල භාවිත කරන 1.5 වෝල්ට් කොටු කෝෂය 9යි වෝල්ට් මේකයි කොටු කෝෂය මේක සාමාන්‍ය භාවිත කරන විදුලි කෝෂය 1.5 වෝල්ට් කොටු කෝෂය 9යි වෝල්ට් ප්‍රති කෝෂය 3යි වෝල්ට් උත්තම කෝෂය කියලා නම් මේකට කියන්නේ 3යි වෝල්ට් ඒක ඒ ටික තමයි ලියන්න එතකොට ඔයාලට තේරුණා නේද මම දාපු දේ? ඒක පිළිලා නෑ නේද? මම ඒ කිව්වට පිළිලා නෑ. ඉන්න වෙන්නන්නේ ගාලා අච්චුම දෙන්නේ මොකද? ඒක පිළිලා නෑ උඹට. දෙන්නේ. හරි. ඉතින් විදුලි කෝෂය ගත්තාම 1.5 වෝල්ට්. ඊයමම්ල සංචායක කෝෂය ගත්තාම 12යි වෝල්ට්. උත්තම කෝෂය ගත්තාම 3යි වෝල්ට්. මෙතන කොටු කෝෂය කියලා මම ලියාගන්නකෝ එතන 9යි වෝල්ට්. මේ දිනේ නේද? මේ සාමාන්‍ය බහුල භාවිත කරන විදුලි කෝෂය මෙන්න 1.5. මේ ඊයමම්ල සංචායක කෝෂය 12යි වෝල්ට්. මේ කොටු කෝෂය කිව්ව 9යි වෝල්ට්. මේ දිනේ උත්තම කෝෂය කියනක 3යි වෝල්ට්. හරි. ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. ඒ ටික තමයි ලියන්න තියෙන්නේ. තේරුණා නේද දැන්? ඒක තියෙනවනේ. ඉස්සෙල් පෙන්නලා නැහැ. ඉස්සෙල්ලා මේ කැමරාව සෙල්ෆි කියලා හදන්න දීපේ ඒකට මේ මම පෙන්නන දිශාව නෙමෙයි වෙන දිශාව විරුද්ධ දිශාව දෙන්නේ. කන්නාඩියෙන් බලනවා. ඒ නිසා මම දැන් ෆෝන් එක අනිත් පැත්තට කරලා. ඒ නැත්නම් වැඩි කියෙස්සෙන් මොකද ස්ක්‍රීන් එක දැන් ගන්න දැන් අපි බලමු ප්‍රශ්න උත්තරය හරියට ඉන්නේ ඒ ටික තමයි ඉන්නේ. ඊට පස්සේ අපි දැන් බලමු අත්කාලා දෙන්න ප්‍රශ්න දාගාවේ විදුලි කෝෂය වගේ තුනක් අහනවා. දාගාවේ ඉබේ නිරවදි නිරුද්ධ ලබා ගැනීමට අවශ්‍ය වන අවස්ථා දෙකක් අපි ලියන්න කිව්වම අපි කිව්වා ආච්චුපති තිබෙන්නේ හතරක්ම තිබුණේ බහුල වෙන අවස්ථා. නේද? නිරුද්ධ ලබා ගන්න අවස්ථා ඒ හතරෙන් දෙකක් ලියන්න. හරි අපි හතරක් කිව්වනේ එතන නේද? ඉදිරියදා ජීවිතයේදී භාවිත කරන අවස්ථා කියලා මම කිව්වේ මේ අභ්‍යාසයේ තිබුණේ දෙකක්ද තුනක්ද තුනක් ලියන්න තිබුණේ. අන්න ඒ තුනේ ඒ හතරක් එතන තිබුණා. හතරෙන් උතන දෙකක් ලියන්න. ඊටසේ විවිධ ලෝහවල භාවිතකින් පරිවර්තන කරන දාගා වෙනස් වෙන බව පෙන්වන්න පුළුවන් කියලා අපි කිව්වා නික්කෝම් තම ඒව භාවිත කරලා නේද? ඒක තමයි උතන ලියන්න තියෙන්නේ. මේ ප්‍රැක්ටිකල් එක තමයි කරලා දෙන්න ඕනේ. ආයෙත් අපි කරන්නේ නැහැ නේද? මොකද එනවා නේද? මේකනේ කියන්නේ. මෙන්න මේක. ඒකනේ මේක. මෙන්න මේකනේ. මෙතනට තමයි ඒක සම්බන්ධ කරාම මෙතන දීප්තිය වැල් වෙනවා. දීප්තිය දැන් යකට සම්බන්ධව දීප්තිය අඩු වෙනවා. වික්‍රම සම්බන්ධව දීප්තිය උඩා කඩු වෙන එක කියන තමයි ප්‍රතිරෝධය. මේ ප්‍රැක්ටිකල් එකෙන් තමයි ලියන්න තියෙන්නේ. මේ ප්‍රැක්ටිකල්. අදාළ මොන ප්‍රැක්ටිකල්. මේ ප්‍රැක්ටිකල් එකෙන් අපි සම්පූර්ණයෙන් කරා. මේ ප්‍රැක්ටිකල් එක තමයි දැන් ලියන්න තියෙන උත්තරේට හරිද? ලේසි නේ. ඊට පස්සේ මේ ප්‍රැක්ටිකල් එක කරනවා නේද? අන්න ඒක තමයි ලියන්න තියෙන්නේ. බුදු ලෝහ වගේ භාවිත කරනවා තඹනික්කෝ යකඩ භාවිත කරලා අපි කලේ. ඒකට ඒක තමයි ලියන්න තියෙන්නේ. ඒක මම පාණිනෙන්දර කියලා දුන්නේ. ඒක බලන්න ඒක උත්තරේ ලියන්න මේ ක්‍රියාකාරකම. ඊට පස්සේ බොහෝ කවිපතවල ප්‍රතිරෝධක වල අගය සටහන් කරයිත්තේ කුමන ක්‍රමයකද? අන්න ඒක මම කිව්වේ නෑ මම හිතන්නේ බොහෝ කවිපතවල ප්‍රතිරෝධක වල අගය සටහන් ප්‍රතිරෝධකනේ වලනේ ප්‍රතිරෝධය ප්‍රතිරෝධ තියෙන අපි ප්‍රතිරෝධයක් දෙනවා ප්‍රතිරෝධක තමයි සම්බන්ධ කරන්නේ. ඒත් ප්‍රතිරෝධක වල අගය සටහන් කරලා තියෙන්නේ මොන ක්‍රමයකද? වර්ණ කේත ක්‍රමයක. වර්ණ කේත ක්‍රමයක ඒක මම දන්නේ උතේ තිබ්බද කියන එක මම බලන්න අච්චු පුතේ තිබ්බද කියලා. වර්ණ කේත ක්‍රමයක. උත්තර ලියන්න වර්ණ කේත ක්‍රමයක තමයි සම්බන්ධ කරන්නේ. ඒ තිබ්බද කියලා ප්‍රතිරෝධය කියන්නේ අනේ ප්‍රතිරෝධක වල අගය බොහෝ විට සටහන් කර ඇත්තේ වර්ණ කේත ක්‍රමය නම් ක්‍රමයකටයි. වර්ණ කේත ක්‍රමය කියන ක්‍රමයට තමයි ප්‍රතිරෝධක වල අගය සටහන් කරලා දිනකට මතක තියාගන්න. ඔබේ අවධානයට කියන එක මම පොතේ ටියුට් එකේ දැම්මා. ඒක මට කියන්න බැරි වුණා. මේ හොඳට බලන්න. මේකේ මම කියපු ටිකම තමයි දිනුවා මෙන්න මේ කැලේ තමයි කියන්නේ කියන්නේ. ප්‍රතිරෝධක වල අගය බොහෝ විට සටහන් කර ඇත්තේ වර්ණ කේත ක්‍රමයකට ටියුට් එක හොඳට කියනවා. සියලු දේවල් ආවේ. ප්‍රතිරෝධක වල අගය බොහෝ විට සටහන් කර ඇත්තේ මොන ක්‍රමයකටද? වර්ණ කේත ක්‍රමයක. වර්ණ කේත ක්‍රමය තමයි සටහන් කරලා දෙන්නේ ප්‍රතිරෝධක වල අගය.
ප්‍රතිරෝධක වලින් තමයි අපි ප්‍රතිරෝධය දෙන්නේ පරිපතයකට ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා ප්‍රතිරෝධය දෙනවා. ඒක ප්‍රතිරෝධක වලින් ප්‍රතිරෝධවල අංගසකම් කරලා තියෙන වර්ණකයට ක්‍රමයට කියන ක්‍රමයක. අපි ඒ විස්තර කතා කරන්නේ මේ පේනවා නම් බලන්න. වර්ණකය තමයි මේ කියන්නේ මෙන්න මේ වගේ පාඩ තියෙනවා. මේ පාඩ කරන වර්ණකය තමයි කියන්නේ. හොඳට එන්නේ එක එක ප්‍රතිරෝධකින් දෙන්න ඕනේ. වර්ණකයට තමයි කියන්නේ. අපි දැන් මේ නැන්ද ප්‍රතිරෝධකයේ උන්ගේ ප්‍රතිරෝධක කියන මෙන්න මේ වගේ වර්ණ තියෙනවා. එක එක වර්ණ. ඒතර මේ වර්ණයට එක ප්‍රතිරෝධකාරියක් තියෙනවා. මේ වර්ණයට 100යි ඕන කියලා දෙන්න පුළුවන්. මේකට 50යි ඕන කියලා දෙන්න පුළුවන්. මේ වගේ මේ වර්ණයට අපි ටැප් කරලා දුන්නොත් 50යි ඕන දෙන්න පුළුවන්. මේකට දුන්නොත් 100යි ඕන දෙන්න පුළුවන්. ඒ වගේ මේක තමයි වර්ණකයට තමයි කියලා කියන්නේ. ප්‍රතිරෝධක වල වගේ අගයන් දෙනවා. අපි ඉස්සරහදී කතා කරනවා. ඒක අපි බලමු. දැනට හරි. එතකොට අපේ ප්‍රශ්න ටික ඉවරයිද බලමු. ටෙලිට් එක. ඔව් අපේ ප්‍රශ්න ටික ඉවරයි. ඉවරයි ප්‍රශ්න ටික. එතකොට වැඩේ හරි. මේ ප්‍රශ්න ටික සඳහා දෙන්නේ. වැඩේ හරි. හරිද? එහෙනම් මම ප්‍රශ්න කළා දුන්නා. පාඩමක් කළා. අච්චුපති අභ්‍යාස ටිකක් කළා. අලුතෙන් ප්‍රශ්න ටිකක් කළා. දැන් විදාලා විදුලි දෙන්නේ ශක්තිය කියලා පුළුවන් වෙනවා. ඒක පරිගාව ආයි කියන ප්‍රතිමින්නේ. අපි ඊළඟ පාඩමක් ඉක්මනින්ම දාන්නවා. ඒ පාඩමත් බලා ගන්න. ඊට අපි කොහොමද ඊට පාඩමක් කරනවා නම් මේ try එක. ඒක මම උපරිම උත්සාහයෙන් ඉන්නේ මේ කොහොමද මම අපි දෙන්න උත්සාහ try වෙනවා. අයින් ගන්නේ මේ සතියේ අපි වෙන්න බලමු කොහොමද try කරන්නේ. කොහොමද මේ මම පාඩමක් දාන්න. ඒක ප්‍රශ්න කළා දෙන්න. පන්ති ආව ඒක අනිවාර්යෙන් පන්ති දෙන්නත් අනිවාර්යෙන්ම ඒකයි අපේ සාකච්ඡා කරන්න මම එනවා මේක කරලා. ඊට පස්සේ පේපරයක් සාකච්ඡා කරනවා. එන පන්ති